මේ බ්ලොක් එක ඇතුලේ හිර කූඩුවේ. මේක මේක ඇත්තටම කිව්වොත් මෙතන කුඩුපට්ටම් වෙනකන් කිසි කෙනෙකුට සැනසීමක් නැහැ. මේක අවබෝධයෙන්මයි මිදෙන්නේ. අවබෝධ කරගන්න ඕනේ. මේ ගොඩක් හදගන්න. සත්තානම විසුද්ධියයි. සුද්ධ වෙන්න ඕනේ. විසුද්ධියට යන්න ඕනේ. අන්න ඥායසාධිකමයි ඒක තමයි මේ සරණමණ කියන්නේ. ඒ දැනෙන පැත්තෙන් මේ කතාව තියෙන්නේ. මට දැනෙනවා යා කොයිතරම් බලවත්ද මමයා බලවත්ද මාන්නේ තියනවද? නැත්නම් මාන්නේ දිය වෙලා මමයා බලවත් වෙලා නැහැ. සරල වෙලා සබදාහම් බවට පත් වෙලා දිය වෙලා යන ස්වභාවය. ඒක තුළ තමයි මේ සැනසීම තියෙන්නේ, නිදහස තියෙන්නේ, සැහැල්ලු. නැත්නම් මයින්ඩ් එක එක්කගෙන යනවා දුක්ගිනි ගොඩක. රාගදේශමෝ සංසිඳෙන්නේ රාගදේශමෝ සංසිඳන බව දැනෙන්නත් එපා. ඒ දැනෙන්නෙත් ඒ ඥානෙටයි. දැනෙන කෙනාට. දැනෙන කෙනාට දැනෙනවා දැන් මෙයා ඉන්නේ සැහැල්ලුවේ. දැන් යාට රාගදේශමෝ අඩු වෙගෙන යනවා. දැන් අඩු වෙගෙන ගිහිලා යා දැන් පුදුමාකාර සැහැල්ලුවෙන් නිදහසේ එයා කටේ සිද්ධ වෙනවා. දැන් මේ කතාව හැමදේම වෙනද විදියට සිද්ධ වෙනවා. උයනවා, වැඩ කරනවා, හැමදේම වෙනවා. හැබැයි අතුලාන්තයේ මේ ස්වභාවය මෙන්න මේ පරිවර්තනය වෙනවා. මේක ආධ්‍යාත්මික ගමන. අභ්‍යන්තර ගමන. අභ්‍යන්තර පරිවර්තනය. මේකට කියන්නේ ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆෝමේෂන් කියලා. අභ්‍යන්තර පරිවර්තනය. මේක මේ ආර්යනාංශයේ මේ විදිහට ගොඩක් විග්‍රහ කරන්නේ. මේ පොත්වලින් ඔබට කල්පනා ගියොත් අසීරු වෙයි. නමුත් අපි මේ වචන හදලා පවා ඉදිරිපත් කරනවා. ඒකට හේතුව අපිට මේක දැනන දේ sannivedanaya කරන්න වෙන ක්‍රමයක් නැහැ. මේක තමයි ඇත්තටම බුදුන් වහන්සේ නිබ්බානම් පරමං සුඛං කියන ඒ මහා පරම සුඛේ මේ ගින්න නෙවෙයි කිය තැන. මේ ගින්න කියන්නේ මයින්ඩ් එකේ තියෙන ගින්න. අපි දුක් විඳින්නේ සිතුවිලි වලින්. ඒ ගින්න නිවෙන එකට තමයි මේ නිබ්බාන කියන්නේ. නිවන කියන්නේ. පරම සුඛං කියුවේ ඒක පරම සුඛය කිව්වේ. ඇත්තට මේ මයින්ඩ් එකෙන් නිදහස් වුණාම පරම සුඛයක් තමයි. ඒක කරගත්ත. ඒක දැනෙන්නේ. එච්චරයි වෙන 아무තු කතා නැහැ. ආයෙතාව මම එක්ක කතා කරන එකක් නෙමෙයි. මෙතන සාමාන්‍ය විදිහට දුක සැප සාමාන්‍ය විදිහට සෙන්සස් මට්ටමින් වෙනවත් වෙනවා. ඔක්කොම සිද්ධ වෙනවා. හැබැයි දුක් විඳින අර විඳවන කෙනෙක් ඉන්නවා වගේ දැනෙනවානේ. සිතුවිලි වලින් හදාගෙන සක්කාය දෘෂ්ටි, ආත්ම දෘෂ්ටි, මයින්ඩ් එකේ ඉන්නවනේ කෙනෙක්. ලොකු කෙනෙක් මාන්නයක් තියෙන කෙනෙක්. අන්න එතරයි. දුක් විඳින කෙනා නැති වෙනවා කිව්වේ ඒකයි. අර මයින්ඩ් එකෙන් හදාගත්ත කෙනා නැති වෙනවා. හැබැයි දැනෙන එක ෆීල් එක එනවා සාමාන්‍ය විදිහට. මේක හරි වැදගත්. ඇත්තට ගොඩක් වටිනවා මේ සාකච්ඡා. අපිටත් ඕනේ මෙන්න මේ වගේ මණ්ඩපයක්. අවංකවම ගැන කතා කරන්න. අවංක වෙන්න. ඔබටත් හැඟීම ඔබට ඇත්තටම ඕනකමක් ඇති වෙනවා. මේ වගේ ඇත්තටම සාකච්ඡා සිද්ධ වෙනවා. අපි දන්නවා මේක ලේසි නෑ නැත්තම්. ගොඩක් අය අපිටත් ඇත්තටම මේ Zoom එකේ කතා කරන්න හිතෙන්නේ නැහැ. මොකද මේ Zoom එක හැදුවෙත් ඒකයි. පරණ අයට, හිර වෙලා ඉන්න අයට. කාලයක් බණ අහලා ගලප ගන්න තාමත් බැරි නම් ඒකටත් Zoom එකක් තියෙන්න ඕනේ. එනිසා කිව්වේ මේකට එන්න. සියුම් තැන් හරි ලේසි නෑ දකින්න. අත් දකින්න කෙනෙකුට ඒක කියන්න පුළුවන්. ඒක දැනුමක් නෙමෙයි පොතක ලියලා නෑ. අර සර්මාලියේ පැද කිව්ව අර මොහොතට පැනලා බලන්න කිය. ගැඹුරුද නැද්ද කියලා දැනෙන්නේ පැන්නමයි කිය. ඒ වගේ තමයි. ගොඩ ඉඳන් අර සිතුවිලි වලින් හිත නිවන් දකින එක නෙමෙයි. ඔබට දැනෙනවා. මේක දැනෙන පාත් එකක්.